කාන්තාවන්ට ජීවත් වෙන්න සුදුසුම රට මොකක්ද? ඇත්තටම ඒ තමයි ඩෙන්මාර්කය. ඉතින් කාන්තාවන්ට ජීවත් වෙන්න සුදුසුම රට මොකක්ද කියලා හොයන දර්ශකයක් තියෙනවා. ඒ දර්ශකයට කියන්නේ WPS දර්ශකය කියලා. ඒ කියන්නේ Women Peace and Security Index. ඉතින් මේ දර්ශකය හදන්නේ ජෝර්ජ් ටවුන් කියන ආයතනයෙන්. ඉතින් මේ දර්ශකය හදනකොට යුක්තිය, ආරක්ෂාව සහ අන්තර්ගත බව කියන කරුණුත් ඒ කරුණු යටතේ අධ්‍යාපනය, මාතෘ මරණ, සේවා නියුක්තිය වගේ උපකරණු ගණනාවකුත් සලකා බලලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ WPS දර්ශකය හදන්නේ කියලා. 2025-2026 අවුරුද්ද වෙනුවෙන් WPS දර්ශකය හදද්දී රටවල් 180ක් සලකලා තියෙනවා. ඉතින් මේ දර්ශකයට දත්ත ලබා ගැනීම කරලා තියෙන ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ ආයතන වගේ ආයතන වලින් එකතු වෙන දත්ත අරගෙන. ඊට අමතරව මේ දර්ශකය ඇතුලේ ඕනෑම රටකට බිඳුවත් එකත් අතර ලකුණක් ලබා දෙනවා. ඉතින් ඒ අනුව බැලුවහම මේ ලෝකෙ තියෙන කිසිම රටකට උපරිම ලකුණ කියන්නේ එක කියන ලකුණ හම්බෙලා නැහැ. හැබැයි දර්ශකයේ ඉස්සරහෙන්ම ඉන්න ලෝකේ කාන්තාවන්ට ජීවත් වෙන සුදුසුම රට වෙන ඩෙන්මාර්කය ලකුණු 0.994ක් අරගෙන තියෙනවා. ඊට අමතරව මේ දර්ශකයේ අනුව කාන්තාවකට ජීවත් වෙන නුසුදුසුම රට විදිහට මේ ලිස්ට් එකේ අන්තිමටම ඉන්නේ ඇෆ්ගනිස්තානය. මේ ඇෆ්ගනිස්තානයේ ලබාගත් ලකුණ වෙන්නේ 0.28ක්. ඉතින් ඒ අනුව බැලුවහම දර්ශකයේ පහළින්ම ඉන්න ඇෆ්ගනිස්තානය වගේ ඩෙන්මාර්කයේ 3 ගුණයක් ලකුණු අරගෙන ඉස්සරහෙන්ම ඉන්නවා. ඉතින් මේ WPS දර්ශකයේ අනුව කාන්තාවකට ජීවත් වෙන්න හොඳම රටවල්, කාන්තාවකට ජීවත් වෙන්න හොඳම නැති රටවල් විදිහට රටවල් කාණ්ඩ කරන්න පුළුවන්. ඒ වගේම මේ අතරමැදි මට්ටමේ තියෙන රටවලුත් තියෙනවා. ඉතින් කාන්තාවකට ජීවත් වෙන හොඳම රටවල් කාණ්ඩය ගත්තාම ඒ රටවල් බොහෝමයක් ඉතාමත් සාමකාමී රටවල්. උදාහරණයක් විදිහට උතුරු යුරෝපානු කලාපයේ තියෙන නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක් වගේ රටවල් තමයි කාන්තාවකට ජීවත් වෙන හොඳම රටවල් විදිහට වර්ගීකරණය වෙලා තියෙන්නේ. ඉතින් මේ රටවල් වල අධ්‍යාපනය, කාන්තාවකට තියෙන ආරක්ෂාව, පාර්ලිමේන්තු නියෝජනය, රැකියාවල නිරත වීම කියන දේවල් ගත්තාම කාන්තාවන්ගේ දායකත්වය ඉතාමත් වැඩි. කාන්තාවන්ට කිසිම බයක් සැකක් නැතුව ආරක්ෂිතව මේ කියන අංශවල නිරත වෙලා ඉන්න පුළුවන්. ඉතින් මේ WPS දර්ශකය අනුව කාන්තාවන්ට ජීවත් වෙන්න හොඳම නැති රට විදිහට වාර්තා වෙලා තියෙන ඇෆ්ගනිස්තානය. ඊට අමතරව යේමනය, සිරියාව වගේ රටවලුත් කාන්තාවන්ට ජීවත් වෙන්න හොඳ නැති කියන කාණ්ඩයට වැටෙන රටවල් විදිහට තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඇත්තටම මේ කාන්තාවන්ට ජීවත් වීමට සුදුසු නැත කියන කාණ්ඩයේ තියෙන රටවල් ගත්තාම ඒවා බොහෝමයක් යුද ගැටුම් තියෙන අස්ථාවර රටවල්. මේ රටවල් වල කාන්තාවන්ට අධ්‍යාපනයට සීමා මායිම් පැනවෙනවා. ඒ වගේම උන්ට රැකියාව කරන්න විදිහක් නැහැ. ඉතින් මෑත කාලේ සිද්ධ වෙච්ච ලෝක දේශපාලනයේ සිද්ධ වෙච්ච දේවල් අනුව අපිට මේකට ඕන තරම් උදාහරණ තියෙනවා. ඊට අමතරව කාන්තාවන් තමයි මේ යුද ගැටුම් වලින් බොහෝමයක් වෙලාවට පීඩාවට පත් වෙලා තියෙන කොටස අතර ඉන්නේ කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඊළඟට අපිට එන ප්‍රශ්නය තමයි ලංකාව තියෙන්නේ මේ දර්ශකයේ කොතනද කියන එක. ඇත්තටම ලංකාව තියෙන්නේ මේ දර්ශකයේ 77 වෙනි ස්ථානයේ. ඒ කියන්නේ රටවල් 181ක් අතරින් ලංකාව ඉන්නේ 77 වෙනි ස්ථානයේ. ඉතින් මේක හොඳ අගයක්ද නරක අගයක්ද කියලා කිව්වොත් මේ දර්ශකයට අනුව ඇත්තටම මේක හොඳ අගයක තමයි සිටින්නේ. ඉතින් WPS දර්ශකයේ දකුණු ආසියානු කලාපයේ සැලකුවොත් ලංකාවේ ඉන්නේ ඉහළම තැන. ඒ කියන්නේ ලංකාවට වඩා පිටිපස්සෙන් තමයි මාලදිව වෙන 78 වෙනි ස්ථානයේ, ඊළඟට ඉන්දියාව 131 වෙනි ස්ථානයේ. කොමාරි ලංකාව තමයි දකුණු ආසියානු කලාපයේ කාන්තාවන්ට ජීවත් වෙන සුදුසුම රට කියන තැන ලබාගෙන තියෙන්නේ. ඉතින් මේ WPS දර්ශකයෙන් මනින්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ දෙයක් නෙවෙයි. මෙතෙන්දී මනිනවා කොහොමද කාන්තාවකට ඒ රට තුල සිටීමට තියෙන හැකියාව. ඒ කියන්නේ තමන්ගේ නිදහසේ ආර්ථික කටයුතු වලට, අධ්‍යාපනික කටයුතු වලට නිරත වීමේ හැකියාව කියලා. ඉතින් මේ කරුණු දිහා බලනකොට 2022 සහ 2023 කාලය සැලකුවොත් ඒ කාලය තුල ගැටුම් ආශ්‍රිත ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තහවුරු කරලා තියෙනවා 50ක සිද්ධීන් වල ඉහළ යාමක්. ඊට අමතරව ප්‍රධාන වශයෙන් සන්නද්ධ ගැටුම් සංඛ්‍යාව ඉහළ යනවත් එක්කම එයින් පීඩාවට පත්වෙන අවතන් වෙන ප්‍රමාණය ලෝකයේ පුරා මිලියන 117කට වඩා වැඩි. මේකෙන් අර්ධයක් පමණ, කියන්නේ භාගයක් විතරම කාන්තාවන් තමයි අවතන් වීම වලට පීඩාවට ලක් වෙලා තියෙන්නේ. ඉතින් කොහොමද රටක් කාන්තාවකට ජීවත් වෙන්න සුදුසුම විදිහ රටක් කරන්නේ? ඒකට කරන්න තියෙන්නේ මේ වෙනකොට ලිස්ට් එකේ ඉහළින්ම ඉන්න රටවල් කරලා තියෙන්නේ මොනවද කියලා අපි හොඳට අධ්‍යයනය කරලා බලන එක. ඉතින් එහෙම බැලුවහම ලිස්ට් එකේ උඩින්ම ඉන්න ඩෙන්මාර්ක්, නෝර්වේ වගේ රටවල කාන්තාවන්ට තියෙන ආරක්ෂාව, අධ්‍යාපනය, සේවා නියුක්තිය ඒ වෙනුවෙන් තියෙන අවස්ථාවන් වැඩි. ඉතින් ඒ වගේ තත්ත්වයක් රට තුල ඇති කරන එක තමයි කාන්තාවන්ට සුදුසු ආර්ථිකයක් රටක් නිර්මාණය කිරීමේ පසුබිම වෙන්නේ. ඒ වගේම මේ ලිස්ට් එකේ පල්ලෙහාම ඉන්න රටවල් බොහෝමයක් යුද ගැටුම් පිරුණු රටවල්. ඒ වගේ ආරක්ෂාව, අධ්‍යාපනය, සේවා නියුක්තිය, දේශපාලනික නියෝජනය කියන හැම දෙයක් අතින්ම කාන්තාවන් පීඩාවට පත් වෙලා තියෙනවා.
ඉතින් මේ හැම දෙයක්ම විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් අන්න එහෙම තමයි කාන්තාවන්ට ඉන්න සුදුසු රටක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ WPS දර්ශකය සහ ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන කතා කරොත් අපි දන්නවා WPS දර්ශකයේ රටවල් 181ක් අතරේ ලංකාව 77 වෙනි ස්ථානය අරගෙන සැලකිය යුතු හොඳ මට්ටමක ඉන්නවා. ඒ වගේම දකුණු ආසියානු කලාපයෙන් ඉහළම මට්ටමේ ඉන්නවා. හැබැයි මේ ඉහළම මට්ටම කියලා කියන්නේ අපිට යන්න බුලන් උපරිම මට්ටම නෙමෙයි. අපිට තවදුරටත් මේක වර්ධනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට මෑතකදී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කරපු දත්තවලට අනුව කාන්තාවන්ගේ සේවා නියුක්තිය 29.8%. හැබැයි මේ අගය පුරුෂයන් සම්බන්ධයෙන් ගත්තාම 67.4%. ඉතින් මේ තත්ත්වය අනුව බැලුවහම කාන්තාවන්ගේ ශ්‍රම බලකා දායකත්වය ඉතාමත් අඩුවෙන් වාර්තා වුණ වසරක් කියලා 2024 සඳහන් වෙනවා. ඉතින් ඒ අනුව බැලුවහම කාන්තාවන්ගේ ශ්‍රම බලකා දායකත්වය තවදුරටත් වර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුව වගේ ආයතන කියන විදිහට කාන්තාවන්ගේ ශ්‍රම බලකා දායකත්වය ලංකාව තුළ අඩුවෙන්න හේතුව වෙලා තියෙන කාන්තාවන් මේ වැටුප් නොලබන ළමයින් බලා ගැනීම, වැඩිහිටියන් බලා ගැනීම, ගෙදර දොර වැඩ කටයුතු බලා ගැනීම වගේ දේවල් වලට නිරත වෙලා ඉන්න නිසා සහ ඒ වගේම ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් නැතිකම, ඒ වගේම ප්‍රමාණවත් වැටුප් සහිත රැකියා නැමැතිකම, ඒ වගේම දුර ඉඳන් කරන්න පුළුවන් රැකියා, නම්‍යශීලී රැකියා පැය ගණන් නැමැතිවීම කියන කාරණා. ඉතින් ඒ දේවල් නිරාකරණය කරගෙන ඉස්සරහට ගියොත් ලංකාවට පුළුවන්කමක් ලැබෙනවා ලංකාව මේ දැනට ඉන්න තත්ත්වයෙන් තවදුරටත් ඉස්සරහට යන්න. මොකද කාන්තාවකට අධ්‍යාපනය, ආරක්ෂාව, සේවා නියුක්තිය කියන දේවල් සුරක්ෂිත වෙන තරමට කාන්තාවන්ට ආර්ථිකයට දායක වීමේ හැකියාව වැඩි වෙනවා. එමගින් අපිට පුළුවන් ලංකාවේ ආර්ථිකය අද ඉන්න තැනට වඩා ඉස්සරහට පියවරක් යන්න.